ඔයා විශ්වාස කළත් නැතත් වැඩක් නැහැ. කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ? මේක ඉංග්‍රීසියෙන් කියන මේ විදිහට ඔයා විශ්වාස කරනවා කියලා කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්? You believe. You believe. ඔයා විශ්වාස කරනවා මෙතන ඒක it. right? You believe it කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවා. එතකොට මෙතන මම ඕ දානවා. ඕ කියන්නේ හෝ කියන අදහස. not. not කිව්වොත් නෑ. දැන් විශ්වාස කළත් නැතත් කියලා කියනවනේ. එතකොට මෙන්න මේ දෙකෙන් එකක් කරනවා හෝ නෑ. එතකොට දෙකෙන් එකක් කියන කතාව නිරූපණය කරන්න whether කියන වචනේ දානවා. right? දැන් බලමු මොකද්ද මේකේ අදහස වෙන්නේ කියලා. whether you believe it or not. ඒ කියන්නේ ඔයා ඒක විශ්වාස කළත් නැතත් වැඩක් නැහැ කියනවා. වැඩක් නැහැ කියන දෙයක් ඉංග්‍රීසියෙන් it is useless. it is useless කියන්නේ වැඩක් නැහැ. දැන් සම්පූර්ණ වාක්‍යය හැදෙනවා whether you believe it or not it is useless. ඔයා විශ්වාස කළත් නැතත් වැඩක් නැහැ. ඇය උගන්වන්නේ නැහැ. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඇය උගන්වනවා කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්? ඇය කියනකොට she කියනවා, උගන්වනවා කියනකොට අපි කියනවා teach. right? ඒතර she teach කියන්නේ උගන්වනවා. උගන්වන්නේ නැහැ කියලා කියන්නේ යමක් කරන්නේ නැහැ කියනවා නම් මෙන්න මේ දෙකෙන් එකක් පාවිච්චි කරනවා අපි. එකක් තමයි don't. එහෙම නැත්නම් doesn't. right? එතකොට අපි දන්නවා මේ doesn't use කරන්නේ මෙන්න මේගොල්ලත් එක්ක. she, he, it. එතකොට මේ තුන් දෙනාත් එක තමයි doesn't use කරන්නේ අපි. don't පාවිච්චි කරනවා I, we, you සහ they කියන මෙන්න මේ වචනත් එක්ක. එතකොට මෙතන ඉන්නේ she. ඒ කියන්නේ singular noun එක. දැන් මේකට අපි ගන්න ඕනේ doesn't කියන වචනේ. she doesn't teach. ඇය උගන්වන්නේ නැහැ. ඒක හොඳ පාසලක් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? දැන් අපි බලමු ඒක පාසලක් කියන්නේ කොහොමද කියලා. ඒක පාසලක් කියන්නේ it is a school. it is a school. ඒක පාසලක්. එතකොට ඒක හොඳ පාසලක්. හොඳ කියලා පාසලක්. හොඳ පාසලක් කියන්නේ කියන්නේ. එතකොට මේ school කියන්නේ noun එක, නාම පදය. right? එතකොට මේක විස්තර කරලා තියෙනවා. කොහොමද හොඳ කියලා. එහෙනම් මෙන්න මෙතෙන්ට එකතු වෙන්න ඕන වචනයක් තමයි good කියන වචනේ. right? එතකොට දැන් වාක්‍ය නිර්මාණය වෙනවා කොහොමද ඒක හොඳ පාසලක් කියලා. It is a good school. It is a good school. ඒක හොඳ පාසලක්. මෙන්න මේ good කියන වචනයට අපි කියනවා adjective එක නාම විශේෂණය. මට මං ගැන සතුටුයි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? මට මං ගැන සතුටුයි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා I am happy. I am happy කියන්නේ මම සතුටින් ඉන්නවා කියන එකනේ. I am happy. මට සතුටුයි මං ගැන. About me. About me කියන්නේ මං ගැන. I am happy about me. මට මං ගැන සතුටුයි.